ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ගැන කතා කරන විට මහනුවර ඇසළ පෙරහැරට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. බෙරහඬ, හේවිසි හඬ, නර්තන ශිල්පීන්, ගිනි කෙලි, සැරසිලි මේ සියල්ල අතරින් දහස් ගණනක් දෙනාගේ ඇස් නිරායාසයෙන්ම යොමු වෙන එක් අභිමානවත් රුවක් තිබෙනවා. ඒ තමයි දළදා කරඬුව වැඩම කරන මංගල හස්තිරාජයා. නමුත් මේ ගෞරවනීය වක්කීම ඉටු කළේ එක් හස්තියෙක් පමණක් නෙමෙයි. වසර ගණනාවක් පුරා හස්තිරාජයන් රැසක් මේ උතුම් කාර්යයට තම දායකත්වය ලබා දී තිබෙනවා. අද අපි සොයා යන්නේ දළදා කරඬුව වැඩම කළ ඒ අභිමානවත් හස්තිරාජයන්ගේ කතාවයි. දළදා කරඬුව වැඩම කිරීම සාමාන්‍ය කාර්යයක් නෙමෙයි. ඒ සඳහා තෝරාගන්නා හස්තිරාජයා සතුව විශේෂ ලක්ෂණ තිබිය යුතු බව පැරණි සම්ප්‍රදායේ සඳහන් වෙනවා. ඒ අතරින් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ හත් වැදුම් පොල් ලෙස හැඳින්වෙන පිහිටීම. එනම් සතර පාද, හොඬය, ලිංගය සහ වලිගය යන කොටස් පොළවේ ස්පර්ශ වන ආකාරයේ පිහිටීම. ඊට අමතරව පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව, තේජාන්විත දල යුගලය වැනි ලක්ෂණද සලකා බැලන බව සඳහන්. ඒ වගේම හස්තියාගේ ස්වභාවයත් ඉතා වැදගත්. ප්‍රචණ්ඩ නොවීම, මිනිසුන්ට හානි නොකිරීම, තම හාම්පුතා සමග ඇති සම්බන්ධතාවය වැනි කරුණුත් සලකා බලන බව පැරණි වාර්තාවල සඳහන් කරනවා. මේ කතාවේ අපිට අමතක කරන්න බැරිම නමක් තමයි මාලිගාවේ රාජා. 1925 වසරේදී මඩකලපුව ප්‍රදේශයෙන් අල්ලාගත් කුඩා අලිපැටවක වූ රාජා පසුව ගිරාගම මාම්පිටිය වලව්වේ ටිකිරි බණ්ඩාර දිසාවේ විසින් මිලදීගෙන ඇතිදඩි කර තිබෙනවා. 1937 වසරේදී රාජා දළදා මාලිගාවට පූජා කරන අතර ඉඩම් පිටියේ ඇතාගෙන් පසුව දළදා කරඬුව වැඩම කිරීමේ ගෞරවනීය අවස්ථාව රාජාට හිමි වෙනවා. රාජාගේ ජීවිතයේ සිදුවීම් අතරින් වඩාත් සංවේදී සිදුවීමක් වන්නේ 1955 වසරේ පෙරහැරේ සිදුවීම. රාජා සදාතුක කරඬුව වැඩම කරමින් ගමන් කරන අතරතුර ක්වීන්ස් හෝටලේ ආසන්නයේදී හදිස්සියෙම නතර වෙනවා. ඇත්ගොව්වන් කොතරම් උත්සාහ කළත් රාජා ඉදිරියට යන්නේ නැහැ. පසුව පරීක්ෂා කිරීමේදී හෙළිවන්නේ රාජා පිට බැඳ තිබූ රන්සිවිගෙහි බඳපටියක් කැඩී තිබූ බවයි. රාජා එතන නතර නොවුණා නම් කරඬුවත් සමග රන්විසිගේ බිමට වැටෙන්න ඉඩ තිබුණා. ඒ නිසා මේ සිදුවීම රාජාගේ බුද්ධිමත් හැසිරීමක් ලෙස අදටත් සිහිපත් කෙරෙනවා. 1959 වසරේ පෙරහැරේදී සිදු වූ අලියතුන්ගේ කුලප්පුවක් හේතුවෙන් විශාල කලබලයක් ඇති වූ බව වාර්තා වෙනවා. මිනිසුන් ආරක්ෂාව සඳහා දිව යන අතර අලියතුන් කිහිප දෙනෙක් නොසන්සුන් වෙනවා. නමුත් සදාතුක කරඬුව වැඩම කරමින් සිටි රාජා ඔහු නිසල්මනේ සිටියා. ඇත්ගොව්වන් රාජාව ගසක බැඳ දැමූ අතර රාජා කිසිදු කලබලයකින් තොරව තමන්ට පැවරුණු වක්කීම රැකගෙන සිටියා. රාජාගේ කතාවේ තවත් සංවේදී සිදුවීමක් තිබෙනවා. වරක් කටුගස්තොට නානතොටේ සිටි රාජා ඇත්ගොව්වන්ගේ උපදෙස් නොතකා දිගු වේලාවක් ජලයේ සිට තිබෙනවා. පසුව රාජා තම ඇත්පන්තිය වෙත යමින් සිටියදී මාර්ගයේ සිටි ආබාධිත පුද්ගලයෙකු ඉවත් වීමට නොහැකි වුණා. රාජා ඔහු වෙත ළඟා වුණා. නමුත් ඔහුට හානියක් නොකර ඔහු ඔසවා මාර්ගය අසල ආරක්ෂිත ස්ථානයකින් තබා තම ගමන ඉදිරියට ගෙන ගියා කියලා වාර්තා වෙනවා. මේ සිදුවීම් රාජාගේ අසාමාන්‍ය සංවේදී බව පිළිබඳ කතාවක් ලෙස අදත් කියවෙනවා. 1986 වසර වන විට රාජා අසනීප තත්ත්වයට පත් වුණා. ඔහුට රජයේ පූර්ණ අනුග්‍රහයෙන් ප්‍රතිකාර ලබා දුන් අතර 1986 අගෝස්තු 26 වෙනිදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් රාජා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කළා. එවැනි ගෞරවයක් ලැබූ ආසියාවේ පළමු හස්තියා ලෙසත් ලෝකයේ දෙවන හස්තියා ලෙසත් රාජා හඳුන්වා දෙනවා. නමුත් 1987 ජනවාරි 1 වෙනිදා සිදු වූ අනතුරකින් රාජා තුවාල ලැබුවා. එම සිදුවීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමෙන් පිරිහුණු අතර 1988 ඇසළ මාසයේ 16 වෙනිදා ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඉතිහාසයේ අමරණීය නමක් වූ රාජා හස්තියාව සංසුසුම් හෙළුවා. මාලිගාවේ රාජාගෙන් පසුව දළදා කරඬුව වැඩම කිරීමේ ගෞරවය හිමි වූ තවත් සුවිශේෂී හස්තියෙක් හෙයියන් තුඩුවේ රාජා. 1945 වසරේදී හම්බන්තොට කට්ටකඩුව කැලෙන් අල්ලාගත් මේ මාලිපැටව විලියම් ගුණසේකර මහතා විසින් මිලදීගෙන ඇතිදඩි කර තිබෙනවා. වැඩිවියට පත් වූ පසු ඔහු සතු අඩි 7කට වැඩි දිගින් යුත් දල යුගලය ඔහුගේ විශේෂත්වයක් බවට පත් වුණා. 1989 වසරේ සිට දශකයක පමණ කාලයක් හෙයියන් තුඩුවේ රාජා දළදා කරඬුව වැඩම කළා. 2002 වසරේදී ඔහු මිය ගිය පසු ඔහුගේ අස්ථි සැකිල්ල කොළඹ ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබෙනවා. විශේෂ කරුණක් වන්නේ ජපානයෙන් ඔහුගේ සැලකිල්ල ලබා ගැනීමට ඉදිරිපත් වූ විශාල මුදලක
යෝජනාව ඔහුගේ හිමිකරු හෙන්රි ගුණසේකර මහතා ප්‍රතික්ෂේප කර එය ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කෞතුකාගාරයට බාර දීමයි. ඊළඟට අපිට හමුවන්නේ මිල්ලන්ගොඩ රාජා. 1946 වසරේදී ආනමඩුව ප්‍රදේශයෙන් හමු කුඩා අලි පැටිවකු මිල්ලන්ගොඩ අප්පුහාමි මහතා විසින් මිල්දීගෙන ඇතිදඩි කළා. පසුව ඔහු මිල්ලන්ගොඩ රාජා ලෙස ප්‍රසිද්ධ වුණා. ආසියාවේ හීලෑ අලියතුන් අතර දිගම දල යුගලයක් හිමිව සිටි හස්තියෙකු ලෙස ඔහු පිළිබඳ වාර්තා සඳහන් කරනවා. වසර 40කට ආසන්න කාලයක් ඔහු උඩරට පෙරහැරේ මංගල හස්ති රාජයෙකු ලෙස කටයුතු කළා. හැබැයි පුදුමේ තියෙන්නේ මෙතන. පෙරහැරේදී අතිශය කීකරු වූ මිල්ලන්ගොඩ රාජා තම ඇත්ගාලේදී නම් තරමක් හිතුවක්කාරයෙකු වූ බව ඔහුගේ හිමිකරු පවසා තිබෙනවා. නමුත් හිමිකරු ඉදිරියේදී ඔහු කුඩා දරුවෙකු මෙන් කීකරු වූ බව කියවෙනවා. 2011 ජූලි මාසයේදී වසර 70කටත් වැඩි දිවි ගමනක් නිමා කරමින් මිල්ලන්ගොඩ රාජා මිය ගියා. අදත් ඔහුගේ සංරක්ෂණය කළ සිරුර මහජනතාවට දැක්කත හැකි ආකාරයට තැන්පත් කර තිබෙනවා. දැන් අපි පැමිණෙන්නේ බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ හදවතේ විශේෂ ස්ථානයක් හිමි කරගත් හස්ති රාජයෙකු වෙත. නැදුන් ගමුවේ රාජා වසර 60කට පමණ පෙර ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයෙන් ලංකාවට පැමිණි අලි පැටවුන් දෙදෙනෙකු අතරින් එක් පැටවෙකු තමයි නැදුන් ගමුවේ රාජා. 1978 වසරේදී වෛද්‍ය ශිරෝමණී පණ්ඩිත් ධර්ම විජය මහතා විසින් රාජාව මිල්දී ගත් අතර 2005 වසරේ සිට ඔහු දළදා මාලිගාවේ පෙරහැරට සම්බන්ධ වුණා. පෙරහැරේදී මද කිපීමෙන් තත්ත්වයක් ඇති වුවත් සදාතුක් කරඬුව වැඩම කරමින් තම වගකීම් සංසුන්ව ඉටු කළ බව වාර්තා වෙනවා. දළදා කරඬුව වැඩම කිරීමේ ගෞරවය හිමි වූයේ මේ හස්තිරාජයන්ට පමණක් නෙමෙයි. විවිධ අවස්ථාවලදී වෑවලදෙණියේ රාජා, ගංගාරාමේ නවම් රාජා, රුවන් රාජා, කතරගම වාසනා, ඉන්දිරාජා වැනි හස්ති රාජයන්ද මෙම උතුම් කාර්යයට දායක වී තිබෙනවා. ප්‍රධාන මංගල හස්තිය අසනීප වීම, මිය යාම හෝ වෙනත් හේතුවක් නිසා පෙරහැරේ කරඬුව වැඩම කිරීමට නොහැකි වූ අවස්ථාවලදී මෙම හස්තීන්ට ගෞරවනීය වගකීම් බාර වී තිබෙනවා. අපි පෙරහැරක් නරඹන විට සමහර විට අපේ ඇස් යොමු වෙන්නේ වර්ණවත් ඇඳුම් වලට, නර්තන ශිල්පීන්ට, ගිනිකෙලි වලට, පෙරහඬට. නමුත් ඒ සියල්ල මැද ඉතා සංසුන්ව තේජාන්විත ඉදිරියට යන මේ මහා හස්ති රාජයා අපිට අපේ රටේ උතුම්ම ආගමික උරුමයක සංකේතයක් වැඩම කරනවා. මාලිගාවේ රාජා, හෙය්යන්තොඩුවේ රාජා, මිල්ලන්ගොඩ රාජා, නැදුන්ගමුවේ රාජා සහ තවත් බොහෝ මංගල හස්තීන් ඔවුන්ගේ ජීවිතයේ වටිනා කාලයක් කැප කළේ මේ උතුම් වගකීම් වෙනුවෙන්. ඔවුන් අද අප අතර නැතත් ඔවුන්ගේ නම්, ඔවුන්ගේ සේවය, ඔවුන්ගේ අභිමානය ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඉතිහාසය තුළ සදාකාලිකවම ජීවත් වේවි. මේ වීඩියෝවෙන් ඔබ අපත් සමග එකතු වී දළදා කරඬුව වැඩම කළේ අභිමානවත් හස්ති රාජයන්ගේ කතාව අහගෙන හිටියා. ඔබට වඩාත්ම මතකයේ රැඳුණු හස්ති රාජයා කවුද? රාජද, මිල්ලන්ගොඩ රාජද, හෙය්යන්තොඩුවේ රාජද, නැත්නම් නැදුම්ගමුවේ රාජද? ඔබේ අදහස කමෙන්ට් එකක් ලෙස පහලින් සඳහන් කරන්න. වීඩියෝ වටිනයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් කරන්න, ඔයාලගේ මිතුරන් අතර ෂෙයා කරගන්න. තවත් මෙවැනි ශ්‍රී ලාංකීය ඓතිහාසික, සංස්කෘතික සහ සංචාරාත්මක කතා සඳහා අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. නැවතත් මෙවැනිම වටිනා කතාවකින් හමු වෙමු. ස්තුතියි. සුබ දවසක්.